අපේ ඩේලි ලයිෆ් එකේදී අපි හැමෝම අනිවාර්යෙන් අපේ වැඩවලට ලැප්ටොප් එකක් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් යූස් කරනවා. ඉතින් ඔයා ගේම කෙනෙක් වෙන්න පුළුවන්, එඩිටර් කෙනෙක් වෙන්න පුළුවන්, නෝමල් ඔෆිස් වර්ක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඔය මොන වැඩේ කරත් ඔයාට අනිවාර්යෙන්ම ඕන වෙන දෙයක් තමයි මවුස් එකක් කියන්නේ. ඉතින් අද මම ඔයාලට කියලා තියෙනවා ඔයාලට පාවිච්චි ගන්න පුළුවන් සුපිරිම වයර්ලස් මවුස් දෙකක්. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි බලමු මොනවද මේ වයර්ලස් මවුස්, මොනවද මේවල තියෙන ෆීචර්ස් සහ මේවල ප්‍රයිසස් කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මෙතනදී පළවෙනියෙන් මම තෝරගෙන තියෙන මවුස් එක තමයි Fantech Venom 2 WGC2 කියන 2.4 GHz ගේමින් මවුස් එක. ඉතින් මේ ගේමින් මවුස් එකක් උනාට මේක ඔයගලන්ට ඔෆිස් වැඩ වලටත් පාවිච්චි ගන්න පුළුවන් සුපිරිම බජට් මවුස් එක. ඉතින් කොහොම හරි මේක අපි බොක්ස් එක බලුවොත් ඉස්සරහින් ඔයගලන්ට මවුස් එකේ ෆොටෝ එකක් එක්කලා Fantech logo එක ඒ වගේම තමයි Vibe Edition කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව යටින් Venom 2 WGC2 wireless 2.4 GHz gaming mouse කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ box එකේ side එකෙන් ඔයගලන්ට තවත් මේකේ ආයෙත් නම බලා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් detail ඔයගලන්ට බලා ගන්න පුළුවන් box එකේ පිටිපස්සට ගියොත්. ඉතින් box එකේ පිටිපස්සේ ඔයගලන්ට තව පොඩි වදනක් තියෙනවා experience Venom 2 bla 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 යන වගේ සීන්. ඊට අමතරව මේක ඔයගලන්ට DPI එක බලා ගන්න පුළුවන් 4000ක් කියලා. ඊට අමතරව ඔයගලන්ට මේකේ battery එක mAh 300ක් කියලා සඳහන් වෙනවා. ඊට අමතරව මේකේ clicks 20 million clicks කියලා සඳහන් වෙනවා. ඉතින් click ගන්න ඉතින් ගොඩක් මවුස් වල ඔය වගේ පට්ට ලොකු ක්ලික්ස් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට යටින් තව Fantech එකේ වෙබ්සයිට් එක අනම් මනම් සෝෂල් මීඩියා ටික බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරගෙන බලමු. ඉතින් මේකේ පළවෙනි බොක්ස් එක ඕපන් කරගත්ත පස්සේ ඔයගලන්ට මේක ඇතුලේ තවත් සුදු පාට බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සුදු පාට බොක්ස් එක අපිට උඩින්ම බලා ගන්න පුළුවන් Fantech logo එක. ඊට පස්සේ Vibe Edition කියලා. ඊට පස්සේ අපිට පල්ලෙහෙන් පොඩි detail එකක් බලා ගන්න පුළුවන්. Be a gamer, be a winner #gear up and win කියලා පොඩි සඳහනක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක අන්බොක්ස් එක්ස්පීරියන්ස් එකේදී ඇත්තටම පට්ට කියලා මට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ බොක්ස් එක අපි ඕපන් කරන්න ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් load your weapon කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක නම් next level එක්ස්පීරියන්ස් එකක්. Fantech එකේ ගොඩක් ප්‍රොඩක්ට් වල ඔය එක්ස්පීරියන්ස් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේක ඕපන් කරගත්ත පස්සේ ඔයාලට ඔයාලගේ mouse එක බලා ගන්න පුළුවන් මේ වගේ cover එකක් ඇතුලේ. ඊට අමතරව ඔයාලට USB to USB type C cable එකක් බලා ගන්න පුළුවන් ඔයාලගේ mouse එක charge කරගන්න. ඊට අමතරව warranty card එක වගේම ඔයගලගේ mouse එකේ user manual එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන්ට මේකේ අර Vibe Edition කියන එකේ තව පොඩි sticker එකකුත් බලා ගන්න පුළුවන් ගොඩක් premium brand වල එන විදිහටම. ඉතින් මේක user manual එකේදී ඔයගලන්ට ඔයගලගේ mouse එක function වෙන විදිහ සහ mouse එකේ තව විස්තර කීපයක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ mouse එක ඇත්තටම බර ගොඩක්ම අඩුයි. ඒත් එක්කම මේක ඔයගලන්ට side එකෙන් තව button additional button දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි front එකේ උඩින් ඔයගලන්ට DPI change button එකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේක පිටිපස්සට ගියොත් ඔයගලන්ට මේක on off button එකක් එක්ක ඔයගලන්ගේ USB 2.4 GHz receiver එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ mouse එක on කරාම ඔයගලන්ට මේ වගේ ලස්සන RGB effect එකක් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් මේක games play කරන කෙනෙක්ට උනත් කිසි ප්‍රශ්නයක් නැතුව games වලට use කරගෙන යන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඔයගලන්ට අවශ්‍ය spec එක මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ DPI එක ඔයගලන්ට adjust කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මේකේ DPI එක 800 ඉඳන් 4000 වෙනකන් level කීපයකින් adjust කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ mouse එකේ polling rate එක වෙන්නේ Hz 250ක් වගේ. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ mAh 300ක battery capacity එකක් තියෙනවා. වගේම මේකේ wireless distance එකත් මීටර 10ක් යනකම් ඔයගලන්ට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ mouse එක use කරද්දී ඔයගලන්ට 2.4 GHz wireless receiver එක පාවිච්චි කරලා connect කරගෙන ඊට පස්සේ ඔයගල use කරගෙන battery බැස්සොත් හදිසියෙ හරි ඔයගලන්ට USB cable එක පාවිච්චි කරලත් ඒක connect කරලා ඔයගලන්ට ඔයගලගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් කිසිම බාධාවක් නැතුව. ඉතින් මේක ඔයගලන්ට charging port එක බලා ගන්න හැම mouse එකේ ඉස්සරහ පැත්තෙන් type C port එකක් තමයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ mouse එකේ විස්තරය. එහෙනම් අපි දැන් යමු අපේ ඊළඟ mouse එකට. ඉතින් මේ තියෙන අපේ ඊළඟ mouse එක. ඉතින් මේක බලු බලපන් නම් පොඩ්ඩක් ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එකක mouse එකක් මට මතක් වෙනවා. ඔයගොල්ලන්ට ඒක මතක් වුණා නම් අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කොහොම හරි මේක අපේ box එකේ ඉස්සරහින් බලමු ඔයගලන්ට Fantech logo එකත් එක්ක ඒ පැත්තේ වුණා වම් පැත්තෙන් ඔයගලන්ට මේ mouse එකේ detail කීපයක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව යටින් බලුවම ඔයගලන්ට Aria wireless gaming mouse කියලා සඳහන් වෙනවා. ඊට අමතරව ඔයගලන්ට මේකේ sensor එකෙත් detail එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව box එකේ side එකෙන් බලුවම ඔයගලන්ට ඔයගලගේ mouse එකේ photo එකක් ආයෙත් බලා ගන්න පුළුවන්. අනිත් සයිඩ් එකනොත් ඔයගලන්ගේ mouse එකේ තවත් detail කීපයක් බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙනවා. box එකේ මොනවද එන්නේ, ඒ වගේම තමයි මේකේ size එක, weight එක අන්න ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් box එකේ පිටිපස්සට ගියාම ඔයගලන්ට තවත් mouse එකේ pictures දෙකක් එක්ක තවත් mouse එකේ ගොඩක් detail මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් කලින් එකට වඩා මේකේ detail wise ගොඩක් හොඳට මේගොල්ලෝ පාවිච්චි කරලා දීලා තියෙනවා. ඉතින් මේකෙත් කලින් වගේම අපේ පළවෙනි box එක open කරගත්ත පස්සේ අපිට තවත් box එකක් බලා
බලාගන්න පුළුවන්. ඉතින් කලින් බොක්ස් එකේ වගේ නම් ඩීටේල් අනම් මනම් මුකුත් නැහැ. කෙලින්ම ප්ලේන් බ්ලැක් කලර් බොක්ස් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් අන්නේ බොක්ස් එකත් ඕපන් කරගත්තට පස්සේ අපිට අපේ මවුස් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඇතුලේ ප්ලාස්ටික් එකක් වගේ එකක දාලා අපේ මවුස් එක බලා ගන්න පුළුවන්. ඒක අපි අයින් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තවත් බොක්ස් එකක්. ඉතින් අන්නේ බොක්ස් එක ඇතුලේ ඔයගලන්ට මෙන්න මේ වගේ අමතර තව කෑල්ලක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට අමතරව තවත් මේකේ යටට අපේ මවුස් එක යටට හයි කරන්න අවශ්‍ය ස්ටිකර්ස් ටික අපේ grip එක වැඩි වෙන්න හයි කරන ස්ටිකර්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් මේ වගේ සයිඩ් එකෙන් සහ යටින් හයි කරන්න අවශ්‍ය grip වගේක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ගේ use manual එක warranty card එක වගේම ඔයගලන්ගේ cable එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි දෙන්නේ හොඳ braided USB to USB type C cable එක. ඊට අමතරව type C to type A converter එකකුත් ඔයගලන්ට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් converter එකත් ඔයගලන්ට අවශ්‍ය වෙන වෙලාවක මේකෙදි use කරන්න ඔයගලන්ට දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ mouse එකේ cable එක නම් කලින් cable එකට වඩා හොඳ quality cable එකක් තමයි ඔයගලන්ට හම්බෙලා තියෙන්නේ. ඉතින් box එකේ ඇතුලේ දේවල් ටික අයින් කරගත්තා පස්සේ අපිට අපේ mouse එක අතට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක පට්ටම බර අඩු mouse එකක්. මේක අතට ගත්ත ගමන් feel වෙනවා මේක gram 35ක් බර mouse එකක්. ඉතින් කලින් mouse එක නම් ඊට වඩා ටිකක් බරින් වැඩි. නමුත් මේ mouse එක gram 35ක් තමයි බර වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ FPS games play කරනවා නම් FPS multiplayer වගේ games play කරනවා නම් ඇත්තටම මේ mouse එක හොඳ mouse එකක්. මේක recommend කරන්න පුළුවන් සුපිරිම mouse එකක්. ඉතින් මේ mouse එක මුලින්ම අතට ගත්ත ගමන් බර අඩු එක වගේම මේක හදලා තියෙන material එකට ඇත්තම සුපිරි. ඉතින් අතින් ඇල්ලුව ගමන් මේක සුපිරියටම ඔයගලන්ට grip කරගන්න පුළුවන්. ඉතින් මේකෙදිත් කලින් mouse එක වගේම side එකෙන් button දෙකක් වගේම සුපුරුදු mouse button ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකෙදි ඔයගලන්ට උඩින් නම් button එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේකේ ඉතුරු button ඔක්කොම තියෙන්නේ මේකේ යට. ඉතින් ඔයගලන්ට hertz එක adjust කරගන්න. මේකේ hertz 1000ක් වෙනකන් තියෙනවා. කලින් mouse එකේ hertz තිබ්බේ 250යි. නමුත් මේ mouse එකේ ඕගලන්ට polling rate එක hertz 1000ක් වෙනකම් බලා ගන්න පුළුවන්. ඊට අමතරව පිටිපස්සෙන් ඔයගලන්ට mouse එක on off button එකක් වගේම mouse එකේ DPI එක වෙනස් කරන button එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ mouse එකේ DPI එක ගැන කතා කරද්දී මේකේ DPI එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් 12000ක් වෙනකන් DPI. ඉතින් ඔයාලා DPI එක adjust කරගන්නත් ඒ මට්ටම දක්වාම පුළුවන්. ඉතින් කලින් mouse එකේ වගේම මේ mouse එකේ battery capacity එක ගැන කතා කරද්දී මේ mouse එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් milliampere 300ක lithium ion battery එකක්. ඒ වගේම මේක battery hour එක up to 70 hours. ඒ කියන්නේ පැය 70ක් වෙනකන් use කරන්න පුළුවන් කියලා තමයි මේ box එකේ සඳහන් වෙන්නේ අපිට. ඉතින් මේ mouse එකේ තවත් සුපිරි feature එකක් තියෙනවා. ඉතින් මම ඔයාලන්ට කලින් box එකේදී ඇතුළේදී පෙන්නුවා මේකේ තවත් කෑල්ලක් අපිට හම්බුණා කියලා. ඉතින් අන්න ඒ කෑල්ල set වෙන්නේ හරියට මෙන්න මෙතනට. ඔයාලට පුළුවන් මේකේ උඩ top cover එක open කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඒක open කරගත්ත පස්සේ ඔයාලන්ට බලා ගන්න පුළුවන් ඔයාලගේ 2.4 GHz wireless receiver එක. ඒ වගේම දැන් තමයි අපේ magic එක පටන් ගන්න. ඉතින් අපිට කලින් හම්බුණා මෙන්න මේ වගේ honeycomb pattern එකක් තියෙන පොඩි mouse එකට top එක. ඉතින් ඔයාලන්ට මේ top එකත් ලේසියෙන්ම මේවා කරගන්න පුළුවන්. මේක magnet හරහා තමයි connect වෙන්නේ. ඔයාලන්ට තියෙන්නේ just මේක නිකන් තියලා අතාරින්න විතරයි. ඒක හැමම lock වෙනවා. ඉතින් ඔයාලන්ට මෙන්න මේ වගේ pattern එකකුත් ඔයාලන්ට මේ mouse එකෙන් ගන්න පුළුවන්. ඉතින් honeycomb style එකට කැමති අයට මේ pattern එකට යන්න පුළුවන්. plain design එකට කැමති අයට අනිත් pattern එකකට යන්න පුළුවන්. ඉතින් ඒ plate එක වෙනස් වුණා කියලා බරේ නම් අතට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. නමුත් ඔයාලන්ට ඒක design එක wise ගත්තාම ඔයාලන්ට ඒක හොඳ වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් මේ mouse එකත් කලින් mouse එක වගේම තමයි ඔයාලන්ගේ receiver එක පාවිච්චි කරලා ඔයාලන්ට මේක PC එකට connect කරගන්න පුළුවන්. ඊට පස්සේ on කරගෙන පාවිච්චි කරගෙන යන ගමන් බැටරි එක බැස්සොත් ඔයාලන්ට පුළුවන් USB cable එකත් plug කරගෙන ඊට පස්සේ ඔයාලන්ගේ වැඩ ටික කරගෙන යන්න. ඔන්න එහෙනම් ඔය විදිහට තමයි අපේ mouse දෙක review වෙන්නේ. ඉතින් මේ mouse එක නම් පොඩ්ඩක් basic type mouse එකක්. මේක නම් පොඩ්ඩක් gamers ලට ගැලපෙන mouse එකක්. ඉතින් මට මේකේ එක feature එකක් කියන්න අමතකුණා. ඒ තමයි මේකෙදි ඔයාලන්ට වෙනම software එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අන්නේ software එක download කරොත් මේ mouse එකේ ඔයාලන්ට අර මම වෙනම කිව්ව දේවල් ඔක්කොම ටික වගේ customize කරගන්න පුළුවන්. ඊට අමතරව මේක ඔයාලන්ට catalog එක බලුවොත් ඔයාලන්ට තවත් LED indicators ගැන පොඩි detail වගේ තියෙනවා. charge switch කොහොමද LED එක indicate කරන්නේ. ඊට අමතරව මේක low battery වුණාම කොහොමද LED එක indicate කරන්නේ. අන්න LED එකක් මේ mouse එකේ උඩත් ඔයාලන්ට බලා ගන්න තිබ්බා. ඉතින් ඔන්න ඔය දෙක තමයි මේ mouse දෙකේ විස්තර දෙක. ඉතින් මම හිතනවා ඔයාලන්ට හොඳ දල අදහසක් එන්න ඇති කියලා. ඔයාලන්ට මේ mouse එක purchase කරොත් කොයි වගේ ඔයාලන්ට capability එකක්ද හම්බෙන්නේ. ඔයගෙන් තමයි මේ mouse එක ඔයාලා purchase කරොත් ඔයාලන්ට කොයි වගේ දේවල්ද හම්බෙන්නේ කියන එක. ඉතින් මම ඔයාලන්ට මේ mouse දෙකේ prices කිව්වේ නෑ නේද. මෙන්න මේ mouse එක අපිට මේ අතේ තියෙන සුදු පාට box එකේ තියෙන mouse එක වෙන්නේ රුපියල් 4200ක් වගේ. ඒත් එක්කම මෙන්න මේ mouse එක වෙන්නේ රුපියල් 8500ක් වගේ. ඉතින් ඕගලන්ට අවශ්‍ය විදිහට ඔයගලන්ට මේ mouse දෙක purchase කරගන්න පුළුවන් Cyberbot Technologies computer shop එකෙන්. ඉතින් ඕගොල්ලෝ normal office work කරන කෙනෙක් එහෙම නැත්නම් editing අන්න ඒ වගේ කරන කෙනෙක් නම් ඔයාලට මේ mouse එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ competitive gaming එහෙම නැත්නම් battle royale වෙන්න පුළුවන්. ඒ වගේ නැත්නම් CS:GO Valorant වගේ game එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ competitive game play කරන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ mouse එක ටිකක් වැදගත්
පත් වෙනවා. මොකද මේකේ පෝලින් රේට් එක 1000ක් එනවා. ඒ වගේම තමයි ඔයගලන්ට DPI එක මේ මවුස් එකට වඩා ටිකක් වැඩියෙන් එනවා. ඊට අමතරව මේක මේ මවුස් එකට වඩා බාරත් අඩුයි, ලයිට් වේට් හොඳ මවුස් එක. ඉතින් අන්තිමට කොහොමද තීරණය කරන් තින්නේ ඕගලන්ට අවශ්‍ය මවුස් එක කොහොමද ගන්න කියන එක. ඉතින් අනිවාර්යෙන් මේ මවුස් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ වල මොනවා හරි දීර්ඝ කාලීනව පාවිච්චි කරද්දී අවුල් වෙනවද එහෙම නැත්නම් තා මොනවා හරි අවුල්ස් එනවද කියලා. ඉතින් ඕගලන්ට මේ මවුස් පාවිච්චි කරනවා නම් මම කලින් කිව්වා වගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා Cyberbot Technology shop එකේ links ඔක්කොම numbers ඔක්කොම ටික ඕගලන්ට පුළුවන් Cyberbot Technologies එකට WhatsApp message එකක් හරි call එකක් හරි දීලා මේ මවුස් order කරලා ගෙදරටම cash on delivery හරහා එහෙම නැත්නම් කොකෝ payment හරහා වගේ ගෙන්න ගැනීමේ පහසුකමක් තියෙනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහට ඕන නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් තවත් සුපිරිම unboxing එකකින් සෙට් වෙමු.